වස්සානයේ කවි පන්තියෙන් පෙන්눔 කරන්නේ අලංකාරවත් පරිසර වර්ණනාවකි උදාහරණ සහිතව පැහැදිලි කරන්න. හරිනේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ මුදේ අපි ප්‍රශ්න ලියාගත්ත පස්සේ ප්‍රශ්නේ වැදගත්කම් ලකුණු කරගන්න ඕනේ. වස්සානයේ කවි පන්තියෙන් පෙන්눔 කරන්නේ පරිසර වර්ණනාවකි කියන එක. ඒකනේ අපිට වැදගත් වෙන්නේ. එහෙනම් අපි මාක් කරගන්නවා පරිසර වර්ණා කියන එක. ඉරක් ගහ ගන්න පරිසර වර්ණාව කියන එකට. right. හරි. දැන් අපි යනවා හැඳින්වීමේ කොටසට. අපි විචාර ප්‍රශ්නයක් ගත්තාම ඉස්සෙල්ලා මොකද කරන්නේ? කෙටි හැඳින්වීමක් කරන්න ඕනේ. එතකොට අපිට කතුවරයාගේ වෙනස් කෘති මේ වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන් මේකේ යටතේ. හරි. දැන් කියන බලන්න ඕගොල්ලෝ මොනවද යොදා ගන්න පුළුවන්? කවුද කතුවරයා මේ පාඩමේ? රත්නශ්‍රී විජේසිංහ කියන කවියා. එයා ගාල්ලේ තෙල්ලපුර ප්‍රදේශයේ ඉපද ලැබපු කවියා. නේද? ඊළඟට අපිට තවත් කියන්න පුළුවන් මෙයා ඊටමත් හොඳ ග්‍රන්ථ රචකයෙක්. ඊළඟට මෙයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිධාරියෙක්. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි හිමි කරගත් කෙනෙක්. හරිද? ඊළඟට අපිට ආපහු කියන්න පුළුවන් මෙයා ලියපු පළවෙනි කවි පොත තමයි බිය නොවන්න අයියන්ඩි. මතක ඇතිනේ ඔයගොල්ලන්ටනේ. බිය නොවන්න අයියන්ඩි. ඊළඟට මේ කවි පන්තිය සඳහා වස්තු විෂය උනේ මොනවාද? කවි පන්තිය සඳහා වස්තු විෂය උනේ දැන් අපි දන්නවා ඉතාමත් කර්කශක ප්‍රදේශයක් වෙච්ච උලන්දාව කියන අති දුෂ්කර ප්‍රදේශයේ සිඳිලා ගිය බියලිලා ගිය ඒ ගන්ධාවක් වර්ෂාවත් සමග ප්‍රාණවත් වන ආකාරය තමයි මේ කවි පන්තියේ කවියා වස්තු විෂය කරගන්නේ. ඔය ටික ලියලා අපිට හොඳ රූල් 5 විතර චූටි හැඳින්වීමක් හදා ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි නැවතත් යනවා ප්‍රශ්නය සම්බන්ධ කරන්න ඕන පුතේ ඊළඟට. කොහොමද ප්‍රශ්නය සම්බන්ධ කරගන්නේ? අපි කියනවා වස්සානයේ කවි පන්තියෙන් පෙන්눔 කරන්නේ ඊටමත් අලංකාරවත් පරිසර වර්ණාවක්. එහෙම නැත්නම් වර්ෂාවත් සමග පරිසරයේ සිදු අලංකාර වෙනස් වීම තමයි අපිට මේ කවි පන්තියෙන් පෙන්눔 කරන්නේ. එහෙම ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ මේ අලංකාරවත් පරිසරය පහත උදාහරණ මගින් පැහැදිලි කරන්න පුළුවන්. එහෙම ලියා ගන්න. හරි. හරිනේ පුතේ. ඒ ටික ලියුවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මොකද කරේ? හොඳ හැඳින්වීමක් හදාගත්තා. ඊට පස්සේ දෙවනුව ප්‍රශ්නය සම්බන්ධ කරගත්තා. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලන්න ඕන ලස්සනට පරිසරයේ විස්තර වෙලා තියෙන තැන් මොනවාද කියලා. හරිද? හොඳට ලස්සනට පරිසරයේ විස්තර වෙලා තියෙන තැන් මොනවද කියලා. අපිට පළවෙනි කවිය ගන්න පුළුවන්ද? ඔය දෑල දොඩ මලුය සුවඳ බැරුවායින්ට. හරිද? නිල් වතුර තුරුණු කර කෙසේ අතහැර යම්ද? කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේ ඉන හේමායක. ඔන්න ඔය කවිය ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ උපුටනයක් විදියට මේ කවියම ලියන්න ඕනේ. හරිද? මේ කවියම ලියන්න ඕන උපුටනයක් විදියට. ඊළඟට අපි මේ කවියේ විස්තරය පැහැදිලි කරමු. හරි. එතකොට පුතේ මොනවද අපි ලියන්නේ? අපි ඉස්සෙල්ලම ගන්නවා දැන් රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ගාල්ලේ ජීවත් වෙලා ඉන්නකොට මෙයාට දඬුවම් මාරුවක් ලැබෙනවා. උලන්දාව කියන ප්‍රදේශ මොන්රාගල අති දුෂ්කර ගම්මානයකට මෙයාට මාරුවක් ලැබෙනවා ගුරුවරයෙක් විදියට. එතකොට මේ උලන්දා ඔය කාලයක් තිස්සේ කර්කශකව වියලිලා තිබිලා වැස්සත් සමගම ප්‍රාණවත් වෙන ආකාරය තමයි මේ කවි පන්තියෙන් කියන්නේ. දැන් පළවෙනි කවියේ කියන්නේ. ඒතර කොහොමද කියන්නේ? ඔය දෑල දොඩමලුයි. දෑල කියන්නේ මොනවද? ගම් ඉවුරු දෙක. ගම් ඉවුරු දෙක දොඩමලු වෙන්න තරමට පුතේ වර්ෂාව ලැබිලා මේ ගම් ඉවුරු තලා පිරීලා යන්න වර්ෂාව ලැබිලා වතුර පිරෙනවා මේ ගංගා. හරි. වතුර පිරලා මොකද කරන්නේ? එතකොට අර වතුර නිසා ඇති වෙන ශබ්දය හරියට මොකද්ද? ගම් ඉවුරු දෙක කතා කරනවා වගේ. හරි. අනජීවී වස්තුන්ට සජීවීත්වයක් ආරෝපණය කරලා තියෙනවා ලස්සන උත්ප්‍රේක්ෂ අලංකාරයක් වගේ නේද? අර අජීවී දෙයක් නමුත් ඒක සජීවීත්වයේ කතා කරනවා වගේ ලස්සනට ලියලා තියෙනවා නේ? එතකොට මොකද වෙන්නේ? මේ ගම් යුරු දෙක පිරලා ඉතිරලා යනවා ගම් යුරු දෙක කතා කරනවා වගේ. ඊට පස්සේ නිල් වතුර තුරුළු කර මොන පාටද වතුර ගලන්නේ? ලස්සනට නිල් පාටට වතුර ගන්නවා. නිල් වතුර තුරුළු කරගන්න මේ යුරු දෙකේ ඉන්නවා. කෙසේ අත්හැර යම්ද? කොහොමද මේ යුරු දෙක අතහැරලා යන්නේ මේ වතුර පාර. එතකොට එතනින් පෙන්눔 කරනවා පුතේ
වෙන්වීමක් වියෝවක් පෙන්눔 කරව දැන් කවියා ගාල්ලේ ඉඳලා ඇවිල්ලා තියෙනවා මෙහෙට තමන්ගේ බිරිඳ සහ දරුවන් ගාල්ලේ තනි කර. කවියා තනියම ඇවිල්ලා මෙහෙ ඉන්නේ. එතකොට අර දුක්බර වෙන්වීමක් පෙන්눔 කරනවා ඒ සිදුවීම. ඒතර ගංගාවේ යුරු දෙකටත් වතුර රඳවාගෙන ඉන්න බෑ. නමුත් කාලෙකින් හම්බුනේ කොහොමද මේ යුරු දෙක අතහැරලා යන්නේ කියලා ලස්සනට කියනවා. හරි. ඊට පස්සේ ලස්සන මේ තුන තමයි මෙතන කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන ලස්සන කාව්‍යෝක්තියක් භාවිතා කරේ. කෙකටියා මధుර මොනවාගේද? සුදු පාට මල් පොකුරක් වඩාගෙන ඒක ලස්සනට කියන උත්ප්‍රේක්ෂ අලංකාරයක් කියන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් කියවනම් කොහොමද කියන්නේ? කෙකටියා මල් පිපිල එහෙමනේ කියන්නේ. නමුත් මෙයා කියන මොකද? කෙකටියා පඳුර සුදු මල් පොකුරක් වඩාගෙන. දැන් මේ පරිසරයේ සිදුවන අලංකාරය වෙනස් වීම තමයි පෙන්눔 කරන්නේ. නැවතවතාවත් තමන්ගේ බිරින්දය මතක් වෙන කොහොමද කියන්නේ? සොඳුර නුඹ වාගේය හින හේයමයි. කෙකටියා පඳුර තමන් එක්ක hina වෙන එක කොහොමද කියන්නේ? තමන්ගේ ප්‍රියම්බිකාව සොඳුර තමන් එක්ක hina වෙනවා වගේ කියලා තමයි එතනින් පෙන්눔 කරන්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ පුතේ අපිට පුළුවන් මේ වැස්සත් සමග පරිසරයේ ඇති වෙන වෙනස්කම් නැත්තම් අපූර්වත්වය අලංකාරවත් විදිහට කවියා විස්තර කරලා තියෙනවා. පැහැදිලිද මේක? ඒ ටික ලියා ගන්න පුළුවන්ද? හරි. ලස්සනට පෝෂණය කරලා ලියන්න තව ටිකක් දාලා. හරිද? තව ලස්සන කරලා ලියන්න. හරි අපි දෙවෙනි උදාහරණය මොකක්ද දාගත්තේ? පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්න කොහොමද කියන්නේ? පුරපසේ සඳ එක්ක කියන්නේ පුතේ සඳ කෙමෙන් තමයි වර්ධනය වෙන්නේ. ඒ විදියට මේ ගංගාවත් එහෙම නැත්නම් හුලන්දාවයත් කෙමෙන් වර්ධනය වෙලා පූර්ණත්වයටපත් වෙනවා. පූර්ණ ගංගාවක් බවට පත් වෙනවා. හරිද? ඒ විදියට ලස්සනට ලියන්න පුළුවන්. එහෙනම් කෙමෙන් තමයි මේ ගංගාව පිරුණේ. පිරලා ලස්සනට පිරුණු ගංගාවක් බවට පත් වුණා. හරියට කොහොමද? හඳ කෙමෙන් නැగిලා පුරපක්ෂය වැඩි දියුණු වෙලා වර්ධනය වෙලා පූර්ණ චන්ද්‍රයෙක් බවට පත් වෙනවා වගේම මේ ගංගාවත් පූර්ණත්වයටපත් වුණා කියන එක තමයි මෙතනින් කියන්නේ. එහෙනම් පිරුණු ගංගාවක් පුතේ ලස්සන එතන මේ පරිසරයේ චමත්කාරය පෙන්눔 කරන්න යොදා ගන්නව කතුවරේ. ලස්සනට එහෙම ලියන්න. හරි නේද? හරි. ඊළඟට ආපහු කියන මොනවද? දෙවට දිග කරඳවැල් ආරුක්කුවට කිවල් නිවද? ඒක ලස්සනට ලියන්න පුළුවන් කොහොමද? දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට? රැගෙන දෝතට පෙරා උණුහුමට ඉරු එළිය මිහිරි මව් කිරි වගේ පොවන්නම් නුඹලාට. ඊතර පුතේ තියෙන මොකද? මේ ගංගාවේ දෙපැත්තේ තියෙනවා කරඳවැල්. මේ කරඳවැල් හරියට මේ ගංගා මැද්දෙන් ආරුක්කු වගේ හැදිලා තියෙනවා. මේ ආරුක්කු වල නිදාගෙන ඉන්න චූටි ලස්සන කුරුණු පැටව. හරිද? එතකොට අපිට එතනින් පෙන්눔 කරනවා මේ ස්වභාවික පරිසරයේ තියෙන අලංකාරය. උදාහරණ තුනක් ඇති කවිපන්ති මේ ලකුණු 10 ප්‍රශ්නයක් නෙමේක නේද? තනි ප්‍රශ්නයක් විතරයි ඕක ලකුණු 10 ප්‍රශ්නයක් නේ. උදාහරණ තුනක් ඇති. පුළුවන් නම් ඕගොල්ලෝ වෙලාව තිබුණොත් තව උදාහරණයක් දාන්න කිසිම අවුලක් නැහැ. හරිද? එතකොට ඔයගොල්ලන්ට ලකුණු අඩු කරන්න බැරි විදිහටම එනවා. ලකුණු 9ක් විතර ගන්න පුළුවන්. හරිද? එතකොට පුළුවන් නම් වෙලාව තිබුණොත් විතරක් තව උදාහරණයක් දාන්න කවියකින් ලස්සනට ඒක විස්තර කරලා ලියන්න. විස්තර කරලා ලියන්න පැය භාගයක් විතර ඇතුළත ලියන්න පුරුදු වෙන්න මේක ඊට අඩු කාලෙකින් වගේ ලියලා හොඳ උත්තරයක් ගලප ගන්න. නැවතත් අවසානයේදී අපි ආපහු කියන මොකද්ද? වස්සානයේ කවිපන්තියෙන් පෙන්눔 කරන ලබන්නේ අලංකාරවත් පරිසරයක්. එහෙම නැත්නම් වැස්සත් සමග වෙනස් වූ පරිසරයේ අලංකාරත්වය කවියා පිළිඹු කරන ආකාරය කියලා ලස්සනට අවසන් කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුවෝ දුටුවාද. දැන් පුතේ අපි දන්නවා ගංගා වැව් ආශ්‍රිතව මේ දිය බරව තියෙන ප්‍රදේශ වලට වතුර පිරුණාම මේ ගංගා ඇලදොල ඒවයි ඒ වතුරේ බරට එහෙම සමහර ඔය ගංගාවල ගස් වල ගංගා අයින තියෙන ගස් වල අතු එහෙම ඒ ගංගාවලට එහෙම පහත් වෙනවා. ඒතර මේක වතුර පාරට මේ අතු වැටුණට පස්සේ පුතේ ඒ වතුර පාර බරටත් එක්ක ඒ අත්ත වතුරට වැටලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ වතුර පාර සැඩව පල්ලෙහාට ගලා යනකොට ටික දුරක් මෙහෙම අත්ත පල්ලෙහාට පා වෙනවා. ආයි වතුර නිදාස් වෙනකොට ආයි උඩහට එනවා. ආපහු ඒ අත්ත උඩ ඉඳලා ආපහු මීමින් පල්ලෙහාට පා වෙනවා. මෙහෙම බර වෙනෝනේ. බර වෙලා ආයි නිදාස් වුණාම ආයි උඩට එනවා. අන්න මේක දකින්නවා පුතේ කවියා පූර්ණත්වයෙන් යුක්තව අලංකාරත්වයෙන් යුක්තව විස්තර කරන කොහමද? හරියට මේ අර කුඹුක් අත්ත වතුරට අත දාලා වතුර අත ගන්නවා වගේ වතුර අත ගගා නැමිලා දියට එහෙම අලංකාරවත් විදිහට කියන්නේ. ඒ උපුටනේ දැන් කවිය ලියලා ඒක උපුට ගන්න මේ කොටස. කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට කියන කොටසින් අපිට පෙන්눔 කරනවා මෙන්න මේ ආකාරයට චිත්ත රූප මෙවෙන ආකාරයට ස්වභාවික පරිසරයේ සිදුවන සිදුවීමක්
අලංකාරත්වයෙන් මේ වැස්සත් සමගව ඒ පරිසරයේ අලංකාරය විස්තර කරලා තියෙනවා කතුවරයා කියලා ලස්සනට ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. පැහැදිලිනේ? දිය කෙල්ලේ හැටි පුංචි මාළුවෝ දුටුවා. ඊට පස්සේ දැන් මාළුවෙක් පෙන්වන එතන සජීවීභාවය.